ආයුබෝවන් හැමදෙනාටම මගේ channel එකට හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මගේ දෝනිගේ උපන්දිනය. අද අපි කැලණි පන්සල් යන්න හිතුවා. ඉතින් උදේම තේ හදලා අපි බිව්වා. කිරිබත් හදන්න මම ඔක්කොම ටික ලෑස්ති කරලා තිබ්බේ. ඊට පස්සේ කිරි ටික දාලා කිරිබත් එක හදලා ගත්තා. කිරිබත් එක දාගෙන යනවා කියලා හිතුවා. මොකද අපි ගිහිල්ලා කොහෙදි හරි කන්න තමයි කිරිබත් එක හදාගත්තේ. දැම්ම උදේම වැඩි නිසා. ඉතින් මම ඒ ටික කපා ගත්තා. දැන් ඇත්තටම ඕගොල්ලෝ නම් මේක කරන්න එපා. මොකද මේකෙන් රයිස් කුකර් එකට හානියක් වෙන්න පුළුවන්. මම මේ හරිම පරිස්සමට උඩින් විතරයි කපා ගන්න. යටට වැඩිය පීය ගාවන්නේ. මොකද එහෙම වුණොත් රයිස් කුකර් එකේ අඩිය ඔක්කොම ඊරෙන්න පුළුවන්. ඒතර මේකට අර අපි ප්ලාස්ටික් මොකක් හරි සිලිකන් මොකක් හරි ගන්නවා නම් හොඳයි. ඇත්තට මට මේ වෙලාවේදී මේ ටක් ගාලා කරගන්න ඕනේ හින්දා මම පිහියෙම කපා ගත්තේ. කැලණි පන්සල අද බබාගේ බර්ත්ඩේ එක. හැබැයි යාට හොඳටම සනීපද. දැන් ඔය නෝටි වැඩ කරන්න එපා බබා. දෝනි නෝටි වැඩ කරන්න එපා. අත ගන්න ඉතින්. ඉතින් මේ අපේ ආච්චි අම්මවත් අරගෙන යන්න කියලා හිතුවා. මොකද එයාට යන්න විදියක් නැහැනේ. ඒක නිසා ආච්චි අම්මලා ලෑස්ති වෙලා ඉන්නේ. අපේ චුට්ට පරක් වුණා. මොකද මෙයාට සනීප නැති නිසා චුට්ටක් එනකොට පරක් වුණා. අද වහින දවසක්. දැන් නම් පායලා තියෙන්නේ. ඉතින් අපි බලමු vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඇත්තටම බබාට දවසක් තිස්සේ ඉඳන් හොඳටම සනීප නැහැ. ඉතින් අපි හවසට කියන්නේ දවල්ට අපොයින්ට්මන්ට් එකක් දාලා තිබුණා ડોක්ටර්ට. ડોක්ටර්ව හම්බ වෙන්න යනවා. පන්සල් ගිහිල්ලා කියලා හිතුවා. මොකද ඉතින් උපන් දිනේ දවසේ අපි හොඳ දෙයක් අපේ ආගමට අනුව දෙයක් කරන එක අපේ හිතටත් හොඳයි. දරුවන්ටත් ඒක ආදර්ශයක් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි මොන බාධකාවක් පන්සල් යනවා කියලා හිතලා පන්සලට මුලින්ම බබාව එක්කගෙන ගියා. අනේ ඉතින් බබාගේ කිරි අම්මා කියන්නේ මගේ ආච්චි අම්මා යාට පුළුවන් විදියට තෑග්ගක් දුන්නා චූටි දෝනිට. බලන්න වයසට ගියාමත් හිත ලස්සනයි. චූටි කාලෙත් හිත ගොඩක් ලස්සනයි. ඉතින් අපිට බඩගිනි ආවා. මොකද අපි එන්න පරක්කු වුණානේ ගෙදරින්. ඒක නිසා මං හිතුවා දැන් ආච්චි අම්මත් ඉන්නේ බඩගිනි. ඉතින් අපිටත් බඩගිනි පන්සල් යන්න බැරි නිසා ඉතින් කාලම යනවා කියලා හිතුවා. කට්ටියම කෑවා. ඊට පස්සේ අපි කෑවා. ඉතින් අපිට ප්ලෑන් කරපු විදියට වැඩේ කරගන්න බැරි වුණා. හොඳම දේ තමයි මේ ලුණු මිරිස් හැදුවේ ආච්චි අම්මා. හරිම රසයි. මොකද අපේ හස්බන්ඩ් හරි ආසයි මේ ආච්චි අම්මා හදන ලුණු මිරිස් කන්න. මාරම රසයි. ඒක අපි හැදුවට ඇත්තටම ඒ රස එන්නේ නැහැ. ඒක නිසා මම කිරිබත් එක හදාගෙන ආවා. එයාට කිව්වා ලුණු මිරිස් ටිකක් හදලා තියන්න කියලා.
ඇත්තටම ආච්චි අම්මව අතින් අල්ලන්න යද්දි මට මතක් වුණේ අපි පුංචි කාලේ අපේ ආච්චිලා සීයලා ඉතින් අපිව අතින් අල්ලගෙන අපි වැටෙනකොට අල්ලගෙන අපිට වාරු දිදී අපිව බලාගෙන හැදුවා නේද කියලා තමයි මට මතක් වුණේ. ඇත්තටම අපිට පුළුවන් හැම වෙලාවකම ඒගොල්ලන්ගේ හිත සතුටින් තියන්න අපිට පුළුවන් විදිහට අපි උත්සාහ ගන්න ඕනේ. ඒක කාටවත් පේන්න නෙමෙයි, කාගෙන්වත් අගය කිරීමක් ලබන්න නෙමෙයි, අපේ හිත සන්තෝෂ නිසා කළාම හොඳටම ඇති. ඉතින් ඇත්තටම පහන් පත්තු කරන්න ඉඩ අඩුයි. මොකද අපි ගියේ නිවාඩු දවසක. ඉතින් ඒක නිසා ගොඩාක් සෙනග හිටියා. කොහොමත් කැලණි පන්සලේ ගොඩාක් සෙනග ඉන්නවා. ගොඩක් බැතිමත්තු එනවා. දේශීය විදේශීය බැතිමත්තු විහාරයේ වැඳ පුද ගන්න. ඒක නිසා ඉතින් අපි ඉක්මනට වැඳ පුදා ගත්තා. ඉතින් අපිට හිතටත් සතුටුයි. මොකද දෝනිගේ උපන්දිනේ දවසේ මේ වගේ තැනකට ඇවිල්ලා අපේ හිත නිවා ගන්න ලැබිච්ච එක ගැන. ඇත්තටම මට ගොඩක් උවමනා තිබුණා ලන්ච් එක පිටින් ගන්න. නමුත් අපිට ડોක්ටර්ගේ අපොයින්ට්මන්ට් එක දාපු නිසා ඒකට වෙලත් නැහැ. අනිත් එක කිරිබත් කාපු නිසා බඩපිරිට. ඒක නිසා මේ තේ බොනවා කියලා අපි හිතලා පොඩි ස්නැක් එකක් ගෙනාවා. ඊට පස්සේ තේ බීලා අපි දැන් යන්න ඕනේ ડોක්ටර්ව හම්බෙන්න බබාට බෙහෙත් ගන්න. ඉතින් මේ ටක් ගාලා මම තේ ටිකක් හැදුවා ඔක්කොරමත් එක්ක. ඊට පස්සේ අපි තේ බීලා යන්න තමයි හදන්නේ. ඉතින් ආච්චි අම්මව දාලා ඉතින් බෙහෙතුත් අරගෙන ගෙදර එන්න කියලා මගට ආවා. මගට එනකොට ඉතින් බබාට gift එකක් අරන් දෙන්න ඕනි කියලා මේ gift එකක් ගන්නවා. ඇත්තට මෙතන නම් හොඳයි. මොකද අපිට තෝරලා ගන්න ඕනේ තරම් සෙල්ලම් බඩ තිබුණ තැනක්. ඉතින් බබා ඕනි කියපු එක අරන් දුන්නා. මොකද ඉතින් අපිට පුංචි කාලේ ආයෙන්නේ නැහැනේ. ඉතින් යාලට ඒ වයසේදී ඕන දේවල් අරන් දුන්නේ නැත්නම් ඊට පස්සේ වැඩක් නැහැ. ඒක නිසා ඉතින් අපිට පුළුවන් විදියට අපි අරන් දුන්නා. ඉතින් අපි පුළුවන් විදිහට තමයි කරන්න ඕනේ. නැත්නම් ඉතින් ඒක දරුවන්ට තේරෙන්නේ නැහැ. අපිට අපහසුතාවයටපත් වෙනවා. ඉතින් අපි මේ තිබ්බේ වයින් යාට හොඳයි කියලා හිතන සෙල්ලම් බඩුවක් අරගෙන ගෙදර ආවා. ඉතින් අද vlog එක මම තමයි ඉවර වුණේ. ඔයගොල්ලෝ හැමෝටම දීර්ඝායුෂ ලැබේවා. මගේ channel එකට එකතු වෙලා ඉන්න. ඒ වගේම like කරන්න, comment කරන්න අමතක කරන්න එපා.